දිසාධිකරණය ගත්තහම මේකේ කරන්නේ මෙන්න මේ වගේ නඩු. විවාහය සම්බන්ධ කටයුතු මේකේ කරනවා. ඊළඟට දික්කසාදය සම්බන්ධයෙන් වැඩ මේකේ කරනවා. හරිද? ඊට පස්සේ භාරකාරීත්වය සම්බන්ධයෙන් මේකේ වැඩ කරනවා. භාරකාරීත්වය. භාරකාරීත්වය කියලා කියන්නේ මේ දරුවන්ගේ භාරකාරීත්වය කියන එක. හරිද? ඊට අමතරව මේකේ කරන ඒවා තව ගොඩාක් තියෙනවා. ඒවා එකින් එක මම මොනවද කියලා කියන්නම් මේ ටික පැහැදිලි කරලා. විවාහය සම්බන්ධ කටයුතු කියලා කිව්වහම ළමයි එතනදී විවාහයක් වෙන එකේ ඇත්තටම ගැටලුවක් නැහැ. එතන ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ලංකාවේ තියෙනවා විවාහ ශුන්‍යතා නඩු කියලා එකක්. ශුන්‍ය. මොකද්ද ශුන්‍ය වෙනවා කියන්නේ සමිත? නැති වෙනවා කියන එක. නැති වෙනවා කියන එක. ශුන්‍ය වෙනවා කියලා ශුන්‍ය කියලා අපේ බිඳුව කියන අදහස තමයි ශුන්‍ය කියලා කියන්නේ නැති වෙනවා කියන එක. විවාහ ශුන්‍යතා නඩු කියලා කියන්නේ ඒ විවාහය වළංගු විවාහයක්ද නැද්ද කියන එක ගැන තීරණය කරන නඩු. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න සමිත ඉන්නවා. සමිතට වයස අවුරුදු 19යි. සමිතගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවා. මං එයාට ඒ කියලා දාන්නම්. සමිතගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ වයස අවුරුදු 17යි. මේ දෙන්න මොකද කරන්නේ? ගෙවල් වලට හොරෙන් පැනලා ගිහිල්ලා දෙන්න කසාද බඳිනවා. කසාද බැන්දට පස්සේ ඔන්න ප්‍රශ්නයක් එනවා. දැන් කෙල්ලට 17යි කොල්ලට 19යි. රෙජිස්ට්‍රාර්ගෙන් ගිහිල්ලා ආපුවාම ඇයි මේක කසාද බැන්දුවේ මෙහෙම වළංගු නැහැනේ කියලා කිව්වහම ඒ මිනිහගෙන් හරි මිනිහාරි ඩෙන්ටිය බලන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. මේවා විස්තර කීවද දාලා අරයට කියනවා. යාගේ විත්තිවාචකයක් තියෙනවා. පෙනුම අවුරුදු 18ක් වගේ පෙනුණා කියලා. ඒ විත්තිවාචකෙන් එයාව නිදහස් කරන්න පුළුවන්. හරිද? දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. කෙල්ලට 17යි නම් කොහොමද බැන්දේ කියලා. ඔන්න නඩුවක් විභාග වෙනවා මේ විවාහය වළංගු විවාහයක් නෙමෙයි කියලා. ඇයි මේක වළංගු වෙන්නේ නැත්තේ? ලංකාවේ නීතිය අනුව විවාහයක් වෙන්න නම් දෙපාර්ශවයටම අවුරුදු 18 පිරීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වයෝ පූර්ණත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. අවුරුදු 18 පිරලා නැති හින්දා අන්න මේක වළංගු විවාහයක් වෙන්නේ නැහැ. කෙල්ලට 17 හින්දා විවාහය වළංගු නැහැ. ඔය එක විදිහක්. ඊළඟට ඔන්න සමිත ඉන්නවා. සමිතගේ පළවෙනි කසාදේ මේ පැත්තේ තියෙනවා. ඒකේ සමිතට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේකේ නෝනා මේ විදිහට ඉන්නකොට සමිත රට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා හපව් ඇවිල්ලා නැත්තම් වෙන කොහේ හරි පළාතකට ගිහිල්ලා තව කසාදයක් කරගන්නවා. ඒ කසාදෙත් සමිතට ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්න ළමයි දෙන්න ඉන්නකොට මේ නෝන මහත්තයාට එනවා පොඩි ආරංචියක් සමිත කලින් කසාද බැඳලා හිටියේ කියලා. අන්න ඊට පස්සේ මේක ගැන හොයාගෙන යනකොට දැනගන්න ලැබෙනවා සමිතගේ කලින් කසාදේ තාමත් තියෙනවා කියලා. හොඳට මතක තියාගන්න ළමයි ලංකාවේ සාමාන්‍ය නීතිය බහු විවාහ කියන එක අනුමත කරන්නේ නැහැ. ඒ නිසා එක විවාහයක් පවතිනකොට ඒ විවාහය තියාගෙන තවත් විවාහයක් කරගන්න බෑ. ඒ කියන්නේ එකෙක් එක්ක ඉන්නකොට තව එකෙක් එක්ක යන්න බෑ කියලා මේ කියන්නේ. තව එකෙක් එක්ක කසාද බඳින්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවල විවාහය ශුන්‍ය වෙනවා. මේ විවාහය ශුන්‍යයි. මේ මෙතන දරු දෙන්න හිටියත් මෙයාලා මේ අවිවාහිත දරුවෝ විදිහට තමයි සලකන්නේ. ඉස්සර නම් කියවකට අවජාතක කියලා. දැන් අවජාතක කියන වචනේ පාවිච්චි කරන්නේ දැන් අවිවාහජ. හරිද? එතකොට මේ විවාහය වළංගු නැහැ. මේ විවාහයේ මේ දරුවෝ සුජාත දරුවෝ කියලා හඳුන්වන්නෙත් නැහැ. එලා අවිවාහජයි. සුජාත නොවන දරුවෝ ඒගොල්ලෝ. විවාහය වළංගු නැති නිසා. අන්න විවාහය ශුන්‍ය වෙන තව අවස්ථාවක්. එතකොට ඔන්න ඔය කියන විදිහේ විවාහ ශුන්‍යතා නඩු ගැන කතා කරන්නේ කොහෙද? දිසා අධිකරණයේ.